අද අපිට හදන්න යන්නේ මල්වාස් එකක්. අපිට මේ මල්වාස් එක හදන්න මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික අවශ්‍යයි. පෝල් ගෙඩියක්, පෝල් කටු දෙකක්, ඊටත් සුපර් ග්ලූ එකක්, වැලි කඩදාසි කොළ දෙකක්, පෑනක්. ඉස්සෙල්ලාම අපි පෝල් ගෙඩිය ගමු. ඒ පෝල් ගෙඩියේ මුඩ පැත්ත අරන් ඒකේ පොඩි රවුමක් ඇඳගෙන අපි ඒ ටික කපා ගමු. තුන. මේ තියෙන්නේ අපි කපාගත්ත පෝල් ගෙඩිය. අපි මේක පොඩ්ඩක් වැලි කඩදාසියෙන් මැදගමු. අප දැන් ගත්ත පෝල් ගෙඩිය ටිකක් රඳවා ගැනීමට අපහසුයි එහෙම තිබ්බම අපි දැන් ඒක රඳවා ගැනීම සඳහා පොල් කටුවක් භාවිතා කර ඒකෙන් පොඩි වට රවුම් කෑල්ලක් ඉවත් කරගෙන අපි රඳවනයක් සාදාගමු. අපි දැන් ඒක කපා ගමු. මේ තියෙන්නේ අප කපා සුද්ධ පවිත්‍ර කරගත් පොල් කටු කැබෙල්ල රඳවනය. අපි දැන් එය කලින් සකස් කරගත් පෝල් ගෙඩියට සවි කර බලමු එය ගැලපෙනවාද කියලා. අපි දැන් එය සවි කර බලමු එය ගැලපෙනවාද කියලා. ඔව් දැන් ඕගොල්ලන්ට පේන ඇති ඒක හොඳට ශක්තිමත්ව හෙල්ලෙන්නේ නැතුව රඳවනේ හොඳට ඇවිල්ලා තියෙනවා. අපි දැන් එය ගම්ගා අලවා ගමු. අපිට ඒ අලවා ගැනීම සඳහා සුපර් ග්ලූ අවශ්‍ය වෙනවා. අපි දැන් මේ සුපර් ග්ලූ වලින් අලවා ගමු. ඔබට අලවා ගැනීමට ප්‍රමාණවත් මදි කියා සිතනවා නම් අපි කපාගත් පෝල් ගෙඩිය ගඩ ප්‍රදේශයේ සුපර් ග්ලූ ටිකක් තවරා ගන්න. අප දැන් එය වේලෙන්නට ඉඩ අරිමු. අපිට ඒ සුපර් ග්ලූ ගල්ලා පමණක් අලවා ගැනීමට ප්‍රමාණවත් මදි. ඒක ගනිද්දී එකතු කරගත් පොල් කටු කුඩු ස්වල්පයක් අරගෙන ඒ තවරාගත් සුපර් ග්ලූ කට්ටුව ඉහලින් ටිකෙන් ටික දමා ගන්නවා. මෙන්න මේ ආකාරයට. අප නැවතත් ඒට සුපර් ග්ලූ තට්ටුවක් වක් කරනවා. දැන් අපි පැත්තකින් තබා ගනිමු. අපි දැන් මල් ආශ්‍රයකට අවශ්‍ය කරන මල් ටික කපා ගනිමු. ඒ මල් පෙත්තක් සඳහා අපි කලින් මැෂර්මන්ට් එකට කපාගත්ත මල් පෙත්තක් භාවිතා කරමු. අපි දැන් මේ මල් පෙත්ත තියලා අපි කලින් අපිට අවශ්‍ය වූ පොල් කටුවේ මැෂර්මන්ට් එක ඇඳගමු. අපි දැන් මේ ඇඳගත් මල් පෙත්ත කපා ගමු.
මේ තියෙන්නේ අප කපාගත් කටුව. අපි දැන් එය වෙලිකඩ දාසියෙන් පොඩ්ඩක් අතුල්ලා ගමු. මේ අප දැන් ඒ කටුව වෙලිකඩ දාසියෙන් අතුල්ලා ගත්තොසු මේ ආකාරයට වෙන්නවා. අපිට දැන් මේ වගේ පෙති 25ක් කපා ගන්න ඕනේ. අපිට දැන් මේ ආකාරයට තමයි අපි වෙලිකඩ දාසිය අතුල්ලා ගත්තට පස්සේ මල පේන්නේ. මල් පෙත්ත පේන්නේ. මේ වගේ එක මලකට පෙති 5ක් හෝ 6 ගානේ ඔබ මල් වාසයකට දමන මල් ගාන අනුව පෙති ඔබ කපා ගන්න පොල් කට්ටකින්. අපි නම් මල් වාසයකට මල් 5ක් තමයි දාන්නේ. අපිට ඒකින්ද මල් පෙති 25ක් අවශ්‍ය වෙනවා. එක මලකට මල් පෙති 5 ගානේ. මේ තියෙන්නේ අප කපාගත්ත මල් යති 30. අප දැන් ඒව රඳවා ගන්න මේ කාසියෙන් ඕගොල්ලන්ට දෙකේ කාසියක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. දෙකේ කාසියක් හෝ රුපියල් කාසියක් වගේ අරගෙන ඒ කාසියේ තරමේ අපි පෑනකින් අච්චුව ඇඳගෙන ඒ වගේ ඕගොල්ලෝ මල් 5ක් නම් දාන්නේ 5ක් කපාගෙන 6ක් නම් දාන්නේ 6ක් කපාගෙන තියාගන්න. අපි දැන් ඒ ඇඳගෙන කපා ගමු. මේ තියෙන අපේ කපාගත්ත රවුමක්. අපි දැන් මේ වගේ තව 4ක් කපාගෙන ඔක්කොම රවුම් 5ක් කරගෙන ඉමු. 3. මේ තියෙන අපි කපාගත්ත රවුම් 5. අප දැන් කපාගත්ත රවුම එකින් එක පෙති 6 ගානේ රවුම් 5ට අලවා ගමු. ඔබට කලින් පරිදිම අලවා ගැනීමට අපහසු වුවොත් අප කපාගත්ත පොල් කොටු කුඩු ස්වල්පයක් සුපර් ග්ලූ තවරාගත්ත එකට උඩින් තබා නැවත අලවා ගන්න. අපි දැන් මේ ආකාරයටම දෙවෙනි පෙත්තත් අලවා ගමු. ඕගොල්ලන්ට පේන ඇති දැන් අපි ඒ දාගත්ත පොල් කටු කුඩුත් එක්ක ඒ පෙති හොඳ සවි ශක්තියෙන් ඇලවිලා තියෙන එක. අපි දැන් 4 වෙනි එකත් අලවා ගමු. ඒ ආකාරයෙන්ම 5 වෙනි පෙත්තත් අලවා ගමු. දැන් අපි 6 වෙනි පෙත්තත් අලවා ගමු. ඕගොල්ලන්ට දැන් පේන ඇති 6 වෙනි පෙත්ත අලවා ගැනීමත් සමගම
ලස්සන පරිපූර්ණ මලක් නිර්මාණය වී තිබෙන බව. දැන් ඒ වාගේ අපි තව මල් 4ක් අලවාගෙන පැමිණෙන්න. මේ තියෙන්නේ අපි දැන් හදාගත්ත මල් පෙති 5. අපි දැන් මේවට නටු කපා ගමු. අපි දැන් මේ නටු කපා ගන්න මේ දික් අතර කපා ගමු. මේ තියෙන අපි කපාගත්ත මේ පටික වෙලා අපි දැන් ඒක සුද්ධ කරගමු. දැන් ඒක සුද්ධ කරගත්තට පස්සේ අපිට දැන් මේ විදිහට තමයි පේන්නේ. අපිට දැන් මේ වගේ තව 4ක් ඕනේ. එතකොට අපිට ඔක්කොම පටි 5ක් ඕනේ. මේ තියෙන අපි කපාගත්ත පටි 5. අපි දැන් මේ පටි එකින් එක අපි හදාගත්ත වාස්යකට අලවමු. කලින් ආකාරයෙන්ම සුපර් ග්ලූ ගාගෙන ඇලවෙනවා මදි වගේ නම් පොල් කොට කුඩු ටිකක් ඒකට උඩින් දමා ගන්න. අපි දැන් මේ වගේ ඉතිරි පෙති 4ක් අලවගෙන ඉමු. ඔන්න දැන් මෙන්න මේ ආකාරයට තමයි නටු 5ම අලවගත්තම තියෙන්නේ. දැන් අපි බලමු අපි කලින් හදාගත්ත මල් ටික අර නටු එකට අලවලා. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා මලේ පිටපැත්තේ රවුමේ ගම් හොඳට දවට ගන්නවා. ඊට පස්සේ නටුවේ එළිය ප්‍රදේශයට එන ඒක අලවනවා. අලවෙනවා මදි වගේ හිතෙනවා නම් ඕගොල්ලෝ තව සුපර් ග්ලූ ටිකක් දාගෙන ඒකට උඩින් පොල් කටු කුරු ස්වල්පයක් තියාගන්න පුළුවන්. අපි දැන් මේ ආකාරයටම ඉතුරු මල් 4ක් අලවගෙන ඉමු. ඔන්න අපි හදාගෙන ඉවරයි අපේ මල් වාස් එක. මෙන්න මේ ආකාරයට තමයි මල් 5 මැලවුවම අපිට පේන්නේ. අපිට මේක පැන්සල් රඳවනයක් විදියට දාගන්නත් භාවිතා ගන්නත් පුළුවන්.